සර් කර්මාන්ත පාඩම් ප්‍රශ්න හදලා උත්තර මතක් කරන්න ඕනේ රිසෝස් එකේ තියෙන හැම පොයින්ට් එක නෑ. කර්මාන්ත වල රිසෝස් පොත ළමයි හොඳයි. පරිසර රසායන නම් හොඳම නෑ. මට ඒක සෙට් උනේ නෑ. කර්මාන්ත වලට මම මෙන්න මෙහෙම ක්‍රමයක් වාට යෝජනා කරන්න. කර්මාන්ත වලට කෙටියෙන් උගන්වන හොඳ ගුරුවරයෙක් හොයාගන්න. හරිද? කර්මාන්ත කෙටියෙන් උගන්වන හොඳ ගුරුවරයෙක් හොයාගන්න. එයාගෙන් ඒක අංක 1ට ඉගෙන ගන්න දරුවෝ. කලින් ඉගෙනගෙන තියෙනවා නම් නෝට් එකක් තියෙනවා නම් ගුරුවරයෙක්ගේ කමක් නැහැ. එතනින් පටන් ගන්න කෙලින්ම. හැබැයි එහෙම නැත්තම් පළවෙනි පියවරයි. ළමයි YouTube එකට ගියත්, Telegram එකට ගියත් මම කියන්න ඕනේ නැහැ. නුඹලා මට කියපල්ලකෝ. ළමයි මම කියන්නේ මෙන්න මෙච්චරයි. ඉගෙන ගන්න නම් මේ ෆ්‍රී කාඩ් ඉල්ල වැළෙන්න ඕනේ නැහැ. ඉගෙන ගන්න එකාට ඇඟිල්ලයි ෆෝන් එකයි තියෙනවා නම් ඩේටා කාඩ් එකක් දාගත්තොත් වැඩේ ඉවරයි. මගෙන් කවුරු ළමෙක් කියලා ඩේටා කාඩ් එකක් දාලා දෙන්න සර් කියන එක ළමයි වටිනවා. හරි ෆ්‍රී කාඩ් ඉල්ල අඬනවට වඩා මතක තියාගන්න ඉගෙන ගන්න හැම දේම දැන් උඹලට තියෙනවා. ළමයි ඩේටා කාඩ් එකක් දාගෙන තමන් ඒ වගේ ගුරුවරයෙක් මෙහෙමයි තමන් ආදරය කරන ගුරුවරයෙක් වෙන්න ඕන නැත්නම් ඉගෙන ගන්න බෑ. තමන් ආදරය කරන ගුරුවරයෙක්ගෙන් ඒක ඉගෙන ගන්න හරියට දවසකට එක කර්මාන්තයක් ඉගෙන ගන්න කරන්න හිටියොත් කරන්න වෙන්නේ නැහැ. දවසෙන් කර්මාන්ත ඔක්කොම ඉගෙන ගන්න. දවසෙන් කර්මාන්ත ඔක්කොම සුන්නත් දූලි. දැන් ඔයාගාව නෝට් එකක් තියෙනවා. ළමයි ඊට පස්සේ මහන්සිය පැත්තකින් තියලා කර්මාන්ත ඔක්කොම ප්‍රශ්න කරන්න. ප්‍රශ්න උත්තර. මම කර්මාන්ත ප්‍රශ්න උත්තර පාඩම් කරපු මිනිස්සෙක්. කෙමිස්ට්‍රි වලට ඒකක් තියෙනවා. ටියුෂන් ගියේ නැහැ. මම ළමයිනේ මම බයෝ පන්තියට ගියා මතුගම. ගියාට පස්සේ මට මතකයි ඒ වෙලාවේ මම බයෝ ටීචර්ටත් පෙන්නුවා මේ මං හදපු ප්‍රශ්න උත්තර ටික කියලා ඒ කර්මාන්ත ප්‍රශ්න උත්තර ටික. ඒක මට මතකයි ළමයි ඒ කතන්දරේ. හරි. ඒ කියන්නේ මේ මම කරේ තනිකරම ඒක. උඹලා මේ වැඩේ හරියට කරොත් උඹලා ගොඩ යනවා. පරිසර රසායනයට ළමයි සම්පත් පොත සුදුසුයි. හැබැයි සමහර පොයින්ට් හරියටම මොනවද කියන්න අපි දන්නේ නැහැ. එතෙන්දි ගුරුවරයාගේ දැනුම කියන එක වැදගත් වෙනවා. ගුරුවරයෙක් ඔයාලට සංක්ෂිප්ත කළ නෝට් එකක් දෙද්දී අවශ්‍යම දේවල් ටික නෙදෙන්නේ. අන්නේ දේවල් ටික ළමයි ඔලුවට දාගන්න. එතකොට හරි. තේරුණාද? ඒ ටික ප්‍රශ්න උත්තර කරන්න සර් වශයෙන් නෑ ළමයි කර්මාන්ත පාඩම ගොඩ දාගත්තා කියලා කියන්න බෑ. ටිකක් ගොඩ දාගෙන ගියා. පරිසර රසායනයේ මට එතකොට බෑ. හැබැයි කර්මාන්ත රසායනයේ මම ප්‍රශ්න උත්තර කරලා ගියේ ළමයි නේ සම්පත් පොත ප්‍රශ්න උත්තර කරලා තමයි ගියේ. පාස් පේපර්ස් ප්‍රශ්න දෙක තුනක් කරලා ඒක ගොඩාක් සාර්ථක වුණේ නැහැ. ඒත් මගේ යෝජනාව තමයි ආසාවෙන් මුලින් ඉගෙනගෙන ප්‍රශ්න උත්තර කරන්න. ඒත් ඉවර නෑ. ඊට පස්සේ ළමයි පාස් පේපර්ස් රචනා අවුරුදු 11ක 10කවත් බෙන්නම් සාමාන්‍යයෙන් 15ක විතර වඩ කරන්න පුළුවන් 2011 වෙනකන් තියෙන ළමයිනේ පාස් පේපර්ස් ක්වෙස්චන්ස් ඔක්කොම අඩු ගානේ වඩ දෙකක්වත් කරන්න. එතකොට හම්බ වෙන අලුත් කරුණු තමන්ගේ ප්‍රශ්න උත්තර ගොඩට දාගන්න. සර් ඕගනික් එපා වෙලා තියෙන ඕගනික් කියන්නේ හරිම ලස්සන විෂයක්. එපා කරගන්න එපා. කෙමිස්ට්‍රි වල තියෙන ලේසිම කොටස. හරි පාඩම් කරන්න මතකේ පාඩම් කරන්නේ නෑ ඕගනික්. ළමයි හොඳට ඕගනික් ඉගෙන මෙහෙම කරන්නකො මම ඔයාලට කරන්න ක්‍රමයක් කියන්නම් බෙහෙතක් දෙන්නම්. ඔයාලට ඕගනික් වලට සෙට් වෙලා තියෙන ගුරුවරයා හොඳ නෑ. ඕගනික් ළමයි යාන්ත්‍රික නොවි හරියට උගන්වන ගුරුවරයෙක් ගාවට පන්තියකට ගිහිල්ලා පන්තියකට යන්නම ඕනේ නෑ. රෙකෝඩින් ටිකක් හරි හොයාගෙන ඔයා සති දෙක තුනක් ඇතුලේ ඕගනික් තනියම ඉගෙන ගන්න. Tamanට ආසාවෙන් ඉගෙන ගන්න හිතෙන ගුරුවරයෙක්ව තෝරගෙන ඒක කොහොම හරි කොට දාගන්නවා කියලා බිඳුවේ ඉඳලා ආයි ඔයා ඕගනික් ඉගෙන ගන්න. ඔයාට වෙන ක්‍රම හරියන්නේ නැහැ. ඔයා බිඳුවේ ඉඳලා පටන් ගන්න ඕනේ. තේරුණාද? ඔයා බිඳුවේ ඉඳලා පටන් ගත්තේ නැත්නම් ඔයාට හරියන්නේ නැහැ. හරි. දැන් ළමයි මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහර ළමයින්ට දැන් සමහර ක්‍රම ගැලපෙනවා. සමහර ළමයින්ට සමහර ක්‍රම ගැලපෙන්නේ නැහැ. ඒකට Tamanට ගැලපෙන ක්‍රමය හරියට තියෙන පන්තියකට තමයි යන්න ඕනේ. තේරුණාද? මම කියන්නේ Tamanට ආදරේ හිතන Tamanට තේරෙන ගුරුවරයෙක්ගේ පන්තියකට ගියොත් පන්තියකට යන්න කියන රිවිෂන් යන්න කියලා නෙමෙයි කියන්නේ රෙකෝඩින් ටිකක් හොයාගෙන බලන්න. ඒක කියන්නේ. යාන්ත්‍රණ පාඩම් කරන්න නෙමෙයි ළමයි යාන්ත්‍රණ නැවත ලියන්න. එතකොට මතක හිටිනවා. ඒක තමයි ඕගනික් හරියට කරගත්තොත් ගොඩක් ලේසි වෙනවා. කතා දෙකක් නෑ ළමයි කාලකලමනාකරණයට වැදගත්ම පාඩම. ඒක මට තේරුනේ ෆස්ට් ෂයි එකේ මට ඕගනික් බෑ සෙකන්ඩ් ෂයි එකේ පුළුවන්. ළමයි බලන්න එතකොට ඔය ගාන ටක් ගාලා හදලා දානවා.